iBoy unedited present by සේන කුබේසිංහ මගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දිනපතා අපි අලුත් වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්නේ දක්ෂ සංනිවේදකයන් පිරිසක් අපිට මේ ශ්‍රී ලංකා ධර්මිතලයට අවශ්‍ය නිසා. විශේෂයෙන්ම අංකුර සංනිවේදකයන්ට ඉඩ ප්‍රස්තාවක් ලබා දීම තමයි මගේ අදහස. එහෙම නැත්නම් අවුරුදු මම පොඩි කාලේ ඉඳලා මෙතෙක් ලබාගත්තු අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගැනීමත් මගේ එක අරමුණක් වෙනවා මේ YouTube නාලිකාව ඔබට ඉදිරිපත් කිරීම තුළ. ඒකෙදි මම උපයෝගී කරගත්තේ පාසල් විෂය මාලාවට අදාළව නිවේදක තරඟයේදී ඉදිරිපත් කිරීමට යෝජිත විවිධ මාතෘකාවන් පිළිබඳව දිනකට නැත්නම් දින දෙකකට තුනකට සැරයක් වීඩියෝවක් ඔබට ඉදිරිපත් කරන්න. ඒක මේ අවුරුද්දේ වගේම ලබන අවුරුද්දෙත් ඒ තරඟ තියෙන්න පුළුවන්. එතකොට මම ඔබෙන් කාරුණික ඉල්ලීමක් කරනවා විශේෂයෙන් මගේ YouTube නාලිකාව නරඹන වැඩිහිටියන්ගෙන් වැඩිහිටියනේ ඔබ විතරක් මේක බලලා අයින් කරන්න එපා. ඔබේ දරුවෝ sannivedana කුසලතාවයන් තියෙනවා නම් නැත්නම් නිවේදන කුසලතාවයන් තියෙනවා නම් ඒ දරුවන්ටත් පෙන්නන්න. ඒකම YouTube නාලිකාව subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට අපි යොමු කරන හැම වීඩියෝවක්ම ඔබට ලැබෙනවා. මාත් එක්ක ඉන්නවා අද දරුවෙක්. පෙසලි සෙතුනිමා තමයි යාගේ නම. පෙසලි මොන දහම් පාසලේද ඉගෙනුම ලබන්නේ? කැස්බෑව ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ. ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ අය ඉගෙනුම ලබන්නේ. එතකොට මට මේ අය හම්බුනේ පිළියන්දල වෙසක් කලාපයේදී. වෙසක් කලාපය තුල තියෙනවා මහජන ඇමුතුම් පද්ධතිය. ඒ මහජන ඇමුතුම් පද්ධතියේ නිවේදන කටයුතු කරන්නේ මේ වගේ දරුවෝ. එතකොට ඔබේ විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා මේ උදා හමුවක් එහෙම නිවේදන කටයුතු කරන ආකාරය. එතකොට ඒක පාසල් පද්ධතිය වෙන්නත් පුළුවන්, දහම් පාසලක වෙන්නත් පුළුවන්. මම මේ දරුවා තෝරාගත්තේ දහම් පාසලක උදා හමුවක් ආරම්භය කොහොමද සටහන් කරන්න කියන කාරණාව. හොඳයි. දැන් ඔයාට අවස්ථාව ඔයාගේ නංගිල මල්ලට අයියලා අක්කලට ඔයා ඉගෙනගත්තු දේ කියලා පෙන්නන්න. හිරුවැලිය මුළු ලෝකෙම ආලෝකවත් කරනවා වගේම දැනුම යහපත් ගතිගුණ අපේ ජීවිතෙත් ආලෝකමත් කරනවා. ඉතින් හැම උදෑසනක්ම කියලා කියන්නේ ඊයේ දිනේ සිදුවෙච්ච අතපසුවීම් අපිට නිවැරදි කරගන්න අවස්ථාවක්. ඒ වගේ සුබ උදෑසනකින් ඔබ හමුවට අපි එන්නේ කැස්බෑව ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ උදා හමුවත් එක්කයි. ඉතින් මේ උදා හමුවේදී ප්‍රථම විශේෂාංගය ඉදිරිපත් කරන්න මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේම සොයුරියකට. ඔව් දැන් සොයුරියකට කියලා නම කිව්වේ නෑ. මොකද්ද අයිටම් එක කියලා නැත්නම් විශේෂාංගය කියලා ඇය සඳහන් කරේ නෑ. අපි මේ පොඩ්ඩ දැන් නිවේදනයක් කරමු. අද දිනයේදී උදෑසන රැස්වීමේදී ප්‍රථම විශේෂාංගය ඉදිරිපත් කරන්න මම පළවෙනිටම ආරාධනා කරනවා තිසමිත් සත්සරිය සොයුරියට අපූර්ව ගීතයකින් අපව කුල්මත් කරන්න. එතකොට අපි කියනවා නේද මේ වගේ වෙලාවට අත්පොලසන් හදක් දෙන්නත් කියලා නේද? අපි මේ අපින් අඩුපාඩු වෙන කොටසත් හදාගෙන යන්න ඕනේ. දැන් පෙසලි දැන් අපිට පුළුවන් මේ උදා හමුව පටන් ගන්න වෙලාවේ ඒ ස්ථානයේ ඉන්න හාමුදුරුවන්ගේ නම කියන්න. නැත්නම් ප්‍රධාන ආචාර්යතුමාගේ නම කියන්න. ඒ වගේ නිවේදනයක් ඔබට ශනිකව කරන්න පුළුවන් නේද? දැන් අපි පෙරහුරුවක් කරන්නේ නැතුවනේ මේ කරන්නේ. ශනිකව වෙන්න එපා. නිවේදකයෙක් නිවේදිකාවක් වුණාම ශනික වෙන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ අවස්ථානුකූලව කටයුතු කරන්න ඕනේ. දැන් දුවට ඒ වගේ අභියෝගයක් මම දෙනවා. ඔන්න බලන්න. මුළු ලෝකයේම හිරුවැලියෙන් ආලෝකවත් කරනවා වගේම එවන් වූ බැතිබර උදෑසනක අපි මේ එකතු වෙලා ඉන්නේ කැස්බෑව ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ උදා හමුවත් එක්කයි. මේ අවස්ථාවේදී කැස්බෑව ශ්‍රීපති ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය රාජකීය පඬිත කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ උපප්‍රධාන ආචාර්යිනි සුනිලා රාජපක්ෂ ගුරු මෑණියන්වත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනිමින් මේ අවස්ථාවේ කටයුතු ආරම්භ කරමින් ප්‍රථම විශේෂාංගයේ විදිහට ගීතයකින් අප සැම පිරවීමට මාගේ මේ ආරාධනය තිසුමිත් අත්සරණි සොයුරියනි ඔබටයි. දැක්ක නේද? මම ශනිකව කියපු දේ ඇය ග්‍රහණය කරගත්තා. ඇයට වදන් මාලාවක් තියෙනවා. ඒ වදන් මාලාවත් එක්ක තමයි ඇය හැසිරෙන්න උත්සාහ කරන්නේ. දැන් නිවේදකයෙකුට නිවේදිකාවට මම කලින් පාඩමකදී කිව්වා හඬ පෞරුෂය.
ඒ වගේම දැනුම සහ ඉදිරිපත් කිරීමේ රටාවක් තියෙන්න ඕනේ කියලා. දැන් ඇය සූදානම් කලින් කරපු එකක මතක සටහන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔය ඒකනේ අර හිරු කතාවක් කියන්නේ හැමතිස්සෙම නේද? ඒක අපිට මාරු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මම මීට වැඩි ඔබේ කාලය ලබා ගන්න නැහැ. මම පොඩි වීඩියෝනේ අන්එඩිටඩ් කියන්නේ මේව එඩිට් කරන්න නැතුව ඔබට ඉදිරිපත් කරන නිසා. එතකොට දැන් ඔබ අත්හදා බලන්න මේක පූර්වාදර්ශයක් කරගෙන ඔබ අත්හදා බලන්න උදාහරණයක් කරන්නේ කොහොමද කියලා. මේ පොඩි කරුණු කීපයක් විතරයි මම ඔබට කිව්වේ. කවුද එතනින් ආරායිතා මුත්තෝ කොහොමද උදාහරණය කරන්නේ? එතකොට උදාහරණය දැන් දහම් පාසල ගැන හැමදාම ඉරිදාට උදාහරණයක් තියෙනවානේ. පාසලකදී සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. හැමදාම උදාහරණු නැති වෙන්න පුළුවන්. මාධ්‍යයකේ නම් උදාහරණයක් හැටියට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ උත්සව අවස්ථාවක් ඔබට නිවේදන කටයුතු කරන්න වෙන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමුකෝ ත්‍යාග ප්‍රදාන උත්සවයක්. නැත්නම් පාසලේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා උල්ල වෙන්න පුළුවන්. කතික තරගයක ආරම්භක අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් සම්භාවනීය ආරාධිත මුත්තුන්ගේ පාසලට පැමිණීමක් වෙන්න පුළුවන්. දහම් පාසලට පැමිණීමක් වෙන්න පුළුවන්. මට හිතෙනවා සමුගන්න පෙර මේ වෙසක් කලාපය පිළිබඳවත් ඔබ නිවේදන කටයුතු කරන ආකාරයේ පොඩි නිවේදනයක් කරන්න කියලා. ලෞතර අමාමෑණියු බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණ සුවඳ මෙදා සැරේ පිළියන්දර පුරයටත් විහිදවා ගන්න අවස්ථාව අපිට උදා වෙනවා. ඒ කැස්බෑව නගර සභාවේ සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව පූජා සම්බුද්ධ වන්දනා උතුම් ඒ පිළියන්දර කලාපයේ පැවැත්වෙන වෙසක් කලාපයේ සමගින්. ඉතින් පුරා දින 4ක් පුරාවටම සාර්ථකව පැවැත්වෙන මේ වෙසක් කලාපය අද දිනේ එනම් පස්වන දිනටත් අවසාන දිනයේ විදිහට අති මහත් විදිහට සාර්ථක අයුරින් නිමා කරන්නට අපි සූදානම්. දැන් දැක්කනේ ඇයි පෙර සූදානමක් සහිතව තිබුණු නිවේදනයක්. ඒ පොඩි පොඩි වචන පැටලෙනවා. ඒක තමයි සජීවී ගතිය තියෙන්නේ. ඔක්කොම හරියටම කියන්න කියලා කොහෙවත් නියමයක් නැහැ. හැබැයි වැරදුණු තැන හදාගෙන කියන එක අතිශය වැදගත් කාරණාවක් වෙනවා. එමනම් අපි තවත් වීඩියෝකින් පසුව හමු වෙමු. එතෙක් ඔබ හැමෝටම ජය ශ්‍රී